නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. රහත් භික්ෂුණීන් වහන්සේලා වදාළ ගාථා. තේරි ගාථා 30ක් පමණ තෙරණිවරුන්ගේ ගාථා. මිනිස්සු මෝල් ගස් වලින් ධාන්‍ය වර්ග කොටනවා. අබුදරුවන්වත් පෝෂණය කරගෙන ධනයත් උපයා ගන්නවා. යම් දෙයක් කළාට පස්සේ පසුතැවෙන්නේ නැත්නම් අන්න ඒ බුද්ධානුශාසනාව තමයි කරන්ට ඕන. ඉක්මනට පාසෝද ගන්න. නිදහස් තැනකින් වාඩි වෙන්න. චිත්ත සමාධිය ඇති කරගන්න. බුදු සසුන සම්පූර්ණ කරගන්න. පටාචාරාව තමයි ඒ භික්ෂුණීන්ට අනුශාසනා කළේ. ඒ භික්ෂුණීන් පිරිසත් ඉතා හොඳට එය අහගත්තා. පාසෝද ගත්තා. හුදකලා තැනක වාඩි වුණා. චිත්ත සමාධිය ඇති කරගත්තා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. රෑ පළමු යාමයේ කලින් ගත කළ ජීවිත ගැන දැනගත්තා. මධ්‍යම යාමයේ දිවස් නුවණ පිරිසිදු කරගත්තා. පාන්දර වෙනකොට අවිද්‍යාව නම් වූ අන්ධකාර කෙලෙස් කඳ බිදලා දැම්මා. අපි ඔබතුමියගේ අනුශාසනාව අනුව වැඩ කරගත්තා කියලා ඒ භික්ෂුණීන් පිරිස පටාචාරාවගේ දෙපා වැන්දා. සුරාසුර යුද්ධෙන් ජයගත්තට පස්සේ තව්තිසා දෙවියෝ සක්‍රයාට සලකනවා වගේ අපිත් ඔබතුමිය පෙරටු කරගෙන ඉන්නවා. ත්‍රිවිද්‍යාව ලබාගෙන කෙලෙස් රහිතව ඉන්නවා. මේ වනාහි 30ක් පමණ තෙරණිවරුන්ගේ ගාථා. තෙරුවන් සරණයි.